Hello guys, welcome to my channel. ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා තියෙනවා කතරගම පෙරහැර බලන්න. අද කතරගම පෙරහැරේ 4 වෙනි දවසේ. දැන් ඉන්න කතරගම. අපි ඉතින් දැන් යන දවසක් හොඳට සෙනග ඉන්නවා. හොඳට පිරලා ඔයාලට මම පෙන්නනවා වටේ. ගොඩක් සෙනග ඉන්නවා. මොකද ගොඩක් හින්දු භක්තිකයන් ඉන්නවා. බෞද්ධයත් ඉන්නවා. අපි දැන් ඉස්සරහට යනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කතරගම දේවාල පැත්තේ තත්ත්වය කියලා. එහෙනම් දිගටම සෙට් වෙලා ඉන්න අපේ channel එකත් එක්ක. දැන් ඉන්නේ අපි කතරගම දේවාලට ඇතුල් වෙන තැන. අලුතෙන් හදපු පාලම ගාව විශාල පිරිසක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති පොලිස් කතා වාහනත් හැම වෙලාවම ඩියුටි එකට යනවා. මේ අවස්ථාවේ හොඳයි මේ වගේ ආරක්ෂාව තියෙන්න ඕනේ මේ වගේ පූජනීය පෙරහැරක් සඳහා. මේක දුටුගැමුණු රජතුමාගේ නියෝගයෙන් පස්සේ තමයි දැන් අවුරුදු ගාණක් එක දිගට පැවතෙන්නේ. ඔයාලට පේන ඇති පාදයාත්‍රාවේ පැමිණි පිරිසත් ඉන්නවා තාම. අපි එද්දිත් දැන් මම එද්දිත් දැක්ක පාදයාත්‍රාවෙන් සැලකිය යුතු පිරිසක් ඇවිල්ලා සිටිනවා. මේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඉන්න ජනකාය කියලා. මේ වලත් බැඳගෙන ඉන්න තැන් තියාගෙන අල්ලගෙන සහ ඔයාලට පේනවා ඇති මේ වටේටම ඉන්නවා ගොඩක් හින්දු භක්තිකින්. පොඩි ළමයින්ගේ අර බාර වෙනම සඳහා තට්ට ගාලක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. අපි තව ඉස්සරහට යමු. දැන් අපි මැණික් ගඟ හරියට ගිහිල්ලා අපි වීඩියෝ එකේ ඉතුරු ටික කන්ටිනියු කරමු. ඔයාලට පේනවා ඇති විශාල පිරිසක් කතරගම මැණික් ගඟේ নানা ආකාරයක් පෙරහැරට කලින් ඒ වෙලා ගහලා තියෙන කිඹුල් වෙන හින්දා එන්න බැරි වෙන්න. ඔයාලට පේනවා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ පාර සාමාන්‍ය හිතුවට වඩා හොඳ සංඛ්‍යාවක් පෙරහැර නැරඹීමට බෞද්ධ හින්දු සියලු දෙනාම වතුර පොඩ්ඩක් අඩුයි. වර්ෂා පතනෙන් අතින් නිසා මෙතන ගහලා තියෙනවා කිඹුලන් සහිත ප්‍රදේශය කියලා. මේ පැත්ත කොටු කරලා තියෙන මම හිතන්නේ සත්තුන්ට එන්න බැරි වෙන්න. ඔයාලට පේනවා සාමාන්‍ය හොඳ ජනකායක් ඉන්නවා. මේ හින්දු භක්තිකයන් සහ බෞද්ධ ආගමිකයන් අපේ වෙනවා කතරගම දෙවියන් වඳින්න කලින්. ඔයාලට ඒක තමයි මේ දැන් මේ අවස්ථාවේදී පේන්නේ. ඔයාලට දැන් පේනවා ඇති විශාල පිරිසක් දැනටමත් පෙරහැර නැරඹීම සඳහා එකතු වෙලා ඉන්නවා හින්දු භක්තිකයන්. නුවර ශ්‍රී දළදා පෙරහැරට පස්සේ විශාලම පෙරහැර තමයි කතරගම පෙරහැර. ඔයාලට පේනවා ඇති දැනටම විශාල සංඛ්‍යාව මිනිසුන් ඇවිල්ලා ඉන්නවා පෙරහැර නැරඹීමට. මේක හොඳයි මොකද අන්‍ය ආගමිකයන්ටත් තියෙනවා මෙතන මුස්ලිම් පල්ලිය. ඔයාලට පේනවා ඇති මුස්ලිම් පල්ලියේ කොඩිය උස්සලා තමයි පළවෙනි පෙරහැර වීදි සංචාරය කරේ. සහ මේ වගේ තැනක් තියෙන එක රැක ගන්න ඕනේ අනාගත පරම්පරාවට. ලස්සන පෙරහැරක්. මම අපි පෙරහැර වීඩියෝස් උත් මේ බ්ලොග් එකට කරනවා. ඔයාලත් දිගටම සෙට් වෙලා ඉන්න මගේ channel එකත් එක්ක. මීට වඩා හොඳ දේවල් දාන්න හිතන් ඉන්නේ ඉස්සරහට. මගේ නැවට ගියාට පස්සේ අපි ඒවත් එක්ක මේ දිගටම සෙට් වෙලා ඉන්නේ. එහෙනම් අපි කතරගම පෙරහැරේ ලස්සන බලමු මේ වීඩියෝ එකෙන් ඉස්සරහට. මෙතන ඉඳන් අලි පන්ති අය ඉන්නවා. මෙතනත් එක අලියෙක් ඉන්නවා. ඉස්සරහට ඉන්නවා අලි දෙදෙනෙක්. ඔයාලට පේනවා මේ හරිය විශාල හින්දු භක්තිකයන් ඉන්නවා පෙරහැර නැරඹීමට. මේක හොඳයි. මොකද කියන කතරගම දෙවියන්ට විවිධ නම් වලින් කතා කරනවා. මුරුගන් කියනවා, ස්කන්ධ කියනවා, කේක නම් වලින් කතා කරනවා. ගොඩක් හින්දු භක්තිකයන් අදහනවා කතරගම දෙවියන්ව. ඔයාලට පේන ඇති පිරිසුදුකම නම් හොඳයි. මට අපේ ප්‍රශ්න කියන්නේ මේ ප්ලාස්ටික් කොළ යද්දි දාලා යන්න හොඳ නැහැ පෙරහැර වෙලා යද්දි. ඒ හින්දා ඒකත් පිරිසුදු කරලා ගියා නම් තමයි ලස්සන. අපි දැන් යම් කතරගම දෙවියන් දේවාලය පැත්තට ගිහිල්ලා බලමු මේ පැත්තේ කොහොමද සැරසිලි කියලා. දැන් ඉන්නේ අපි දේවාලය ඇතුල් වෙන තැන. විශාල පිරිසක් ඉන්නවා පූජා කටයුතු සඳහා. මෙතන බාරහාරෝපණ සඳහා ආවරණ තමයි ඉන්නවා. ඔයාලට මම පෙන්නන්නම්. දැන් අපි බලමු කතරගම වාසනා කොයි හරි ඉන්නේ කියලා.
කතරගම වාසනාවත් අපිට බලන්න පුළුවන්. හිටියොත් කිරිවෙහෙර පැත්තකට ඉන්නේ කියලා බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. දේවාලය වැඳ පුදාගෙන ඉස්සලා ඔයාලා පේන ඇති ගොඩක් පොලිමක් තියෙනවා. ඔයාලා මෙතන පාරහරොප්පු කරනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන තමයි කතරගම වාසනා කරඬු දේවාභරණ වඩම්මන තැන. බලා ගන්න පුළුවන් විශාල සංඛ්‍යාවක් පිරිසක් ඉන්නවා කතරගම දේවාලයේ වැඳ පුදා ගැනීම සඳහා. අපිත් පුළුවන් තරම් උපරිම try එක දෙනවා කතරගම දේවාලය වැඳ පුදා ගැනීම සඳහා. එළියෙන් හරි අපි බලමු ඉස්සරහට ගිහලා කතරගම වාසනා කොහොමගේ තත්ත්වය දැන් කොහොමද කියලා. මද කෙරෙන්නේ කාලේ අවසන් වෙලා තියෙන වාසනාවේ සාලි විශාල සංඛ්‍යාවක් ඉන්නවා සාපේක්ෂව කතරගම පෙරහැරේ. මේ කියන්නේ කතරගම අලුතෙන් විවෘත කරපු කඩවල් ටික මුලින්ම ඕගලන්ට තිබ්බ විදිය මතක ඇති කොහොමද මල් තිබ්බේ කඩවල් කතරගම. මේ වගේ දෙයක් කරපු එක නම් මම හිතන්නේ ඇත්තම වටිනවා. ඒතකොට ලස්සනට පිළිවෙලට මේ වගේ දෙයක් කරන් යන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි කියලා. කතරගම වාසනාව නම් තාම මම දැක්කේ නෑ. එළියේ ඉන්න අපි බලමු ඉස්සරහට වාසනාව ඉන්නවද කියලා. මේ වගේ දෙයක් ඇත්තටම හදපු සිද්ධාලේක ආයතනයේට තැන්ක මේ වගේ පිළිවෙලට වැඩක් කරපු එකට මේ වගේ දෙයක් කරන එක හොඳයි. ඒ ව්‍යාපාර නගා සිටින ඔයාලට පේනවා ඇති කිරිවෙහෙරෙත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා මේ අවස්ථාවේදී වැඳ පුදාගෙන. දෙකටම එන සෙට් වෙලා ඉන්නේ. දැන් ඉන්නේ කිරිවෙහෙර ආසනේ. මෙතනත් ඉන්නවා කොටක් පිරිසක් වැඳ පුදාගෙන සඳහා බෞද්ධ ජනතාව. ඔයාලට පේනවා ඇති තාම පෙරහැර පටන් ගන්නත් කලින් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කිරිපෙහෙර වැඳ පුදා ගැනීම සඳහා. මල් දෝවනය කරන තැන අලුතෙන් හදලා තියෙනවා සහ මහසෙන් සමාවෙන්න දුටුගැමුණු රජතුමා හදපු මහසෙන් දේවාලයත් අලුත් වැඩියක් කරලා තියෙනවා. පහන් පත්තු කන්න වෙනම හදලා තියෙනවා. මෙතන දඩිමුල දෙවියන්ගේ දේවාලය තියෙනවා. මේ හොඳ දේවල් වගේ කරලා තියෙනවා පෙරහැර නිමිත්තෙන්. ඔයාලට පේන්නේ තාම ලයිට්ස් එහෙම ඔන් කරලා නැහැ. ලයිට්ස් ඔන් කරාට පස්සේ අපිට ලස්සන බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් වෙලාව හැටියට අද පෙරහැර රාත්‍රී 7:08 වගේ තමයි පටන් ගන්නවා කියන්නේ. තාම හරි විස්තරයක් නැහැ. මොකද කතරගම වාසනාව තාම ආවෙත් නැහැ මෙතනට පෙරහැර පටන් ගන්න කලින් වැඳ පුදා ගන්න. අපි බලමු වාසනාව හම්බුනොත් ඉස්සරහට. ඔයාලට පේන ඇති මෙතන පුදු පූජා පවත්වනවා. දැන් ඒගොල්ලන්ගේ හින්දු අයගේ චාරිත්‍රාම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් එයාලගේ චාරිත්‍රාම පුදු පූජා පවත්වන සහ දැන් විශාල පිරිසක් සිටිනවා මේ වෙලාව වෙනකොට කතරගම පරිසරයේ. මේ වෙනකොට කතරගම පෙරහැරේ අත්පන්තියේ සියලු දෙනා ඇවිල්ලා තිනවා. ඔයාලට මුලින් පේන ඇති කතරගම වාසනාව ඉන්නවා මෙතන. ඔයාලට බලා ගන්න පුළුවන් සහ නිකුත් අත්තුන් සියලු දෙනා ඉන්නවා. තව ටිකකින් තමයි පෙරහැර ආරම්භ කිරීම සඳහා යන්නේ. බලා ගන්න පුළුවන් සහ දැන් මේ වෙනකොට විශාල පිරිසක් රැස් වෙලා තියෙනවා කතරගම පුදුමයට ලක්ෂ සංඛ්‍යාත සහ සියලු තැන් පිරි ගොස් තියෙන. අපි බලමු පෙරහැරේ පටන් ගත්තට පස්සේ ලස්සන එක. පෙරහැරේ පටන් ගත්ත දැන් පළවෙනි ටික යනවා. ඔයාලට පේනවා ඇති. කස
ගත්තොත් ඔයාලට වෙන මේස් ගොඩක් තනිකර පිරලා තියෙන සෙනගොලින්ම එක ඉස්සනක්වත් නැහැ. පේන්නවත් සියලුම තැන් පිරීලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට තව ලස්සන තැන් පෙරහැරේ බලා ගන්න පුළුවන් අපිට දැන්. ඊළඟට අසෝඩ පස්සේ ගිනි බෝල තමයි ඉන්නේ. ඔයාලට ලස්සන ගිනි බෝල මණ්ඩායම. මොකද මේ පෙරහැරේ 4 වෙනිදා නිසා කට්ටිය අඩුයි. අවසාන දවස්වල වෙනකොට තමයි කට්ටිය වැඩි. අද 4 වෙනි දවසේ පෙරහැරේ. ඉතින් ඒ වුණාට ලස්සනයි. පොඩි සංඛ්‍යාවක් හිටියා ගිනි බෝල දිගට මෙතින් සෙට් ලයින් අපි ලස්සන නැට සහ කතරගම වාසනාගේ ලස්සන බලන්න පුළුවන්. ගිනි බෝල වලට පස්සේ KBC තමයි වෙන්නේ. ජාතික කොඩිය රැගෙන ආය යන ඔයාලට බලන්න පුළුවන්. මේ ඩාන්ස් ටිකේ මේ ජාතික කොඩිය අරන් යන්නේ වයිරල් වෙලා තියෙනවානේ. ඊළඟට ඉතින් මේ කතරගම පෙරහැර පටන් ගන්න අවසර දුන්න දුටුගැමුණු මහරජතුමාගේ පිළිරුව අරන් යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතුමා තමයි රාජ නීතිය යටතේ මෙම පෙරහැර ඉරහඳ පවත්වන්න කියලා තියෙන්නේ. මේ විදිහටම ඒ කාලෙන් කාලෙට එම පෙරහැර පවත්වාගෙන යනවා. ඊට පස්සේ දාන වෙන බෞද්ධ කොඩි රැගෙන එන ඒ ළමයි ටික සහ පුදුම ලස්සනක් තියෙන ඒ පිළිරුව. ඔයාලා දිගටම සෙට් කරලා ඉන්න පෙරහැරේ ලස්සන බලන්න. ගිනි පාගන කණ්ඩායම එයාලා තමයි ගිනි පාගන්නේ. මට ගිනි පැයකින් තියෙන්නේ 26 වෙනිදා. 26 වෙනිදා ගිනි පාගන්න තියෙන්නේ මේ භද්‍රකාලී දේවාලයේ කට්ටිය කියලා තමයි කියන්නේ ගිනි පාගන්නේ. ඒ යාලගේ කණ්ඩායම සාමි බලම් පේනවා සමහරක් විතර විශේෂ පුළුවන්. මේක ඒවා ගිනි පාගන්න ඕන කෙනෙකුට පුළුවන් කියලා. හැබැයි ඒවා ඉතින් දේවාලයක් සලකලා තමයි මෙයාලා ඒක සලකන්නේ පේ වෙලා. ඒ හින්දා ඒ ආගම් වල ඒ දැනුමට අපි ගන්න කරන්නේ සම්පූර්ණව. ඊළඟට තූර වාදක කණ්ඩායම තමයි එන්නේ පෙරහැරේ. තවත් ලස්සන නර්තනයක් ඊළඟට ලස්සන අලියෙක් වෙනවා. පළවෙනි අලිය පෙරහැරේ. අලියට පස්සේ පාවඩි තමයි
පහතරට නැටුමක් යන්නේ ඉස්සරහ ට්‍රේනර් ජග්බේර් වෙයි ජග්බේරේ ඉතින් පහතරට සම්ප්‍රදායට ජග්බේරයක් ඊට පිටිපස්සෙන් තවත් ලස්සන ආයිත්තම් වලින් සරසන කලියෙක් එනවා ඊට පිටිපස්සෙන් තමයි මොනර නැටුම පැමිණෙන්නේ ලස්සන මොනර පිල්ලි දාගෙන නර්තන කණ්ඩායමක් වෙනවා අපි බලමු තාම කතරගම වාසනා අපි බලමු තවදී කතරගම වාසනාගේ අද ඇඳුම සහ අද ලස්සන කතරගම වාසනා දෙවියන් වඩාත් කොහොමද කියලා ඊළඟට මොනර නර්තනාර බලන්න අපේ ළඟින් යනවා මේ අලියානම් දකලා අලි නැත්නම් වනවන හොඳ අනිදල පැත්තක තමයි මම පේන්නේ අනිදලක් සහිත කලේ බලන්න මොනර නර්තන ලස්සන මොනර නර්තන
බලාගෙන වඩම්මන කතරගම වාසන ඊට අමතරව ඔයාලට පේනවා ඇති ආදිවාසීන් මෙම කතරගම දෙවියන් වඩම්මනවාට විරුද්ධ වෙනවා. ඊට පස්සේ පඬුරු දීලා තමයි නැවතත් කතරගම දෙවියන් ආරක්ෂා කරන ආදිවාසී ඔයාලට බලා ගන්නකොට මෙතන ලස්සන දර්ශනයක් දැන් ඉඳන් ගන්න නැත්තම් තේරෙන්නේ නැහැ. Kataravasana, Lassa, Sad,
සාදු සාදු සාදු. ඔයාලට පේනවා ඇති පාදචාරිකාවේ පාදයාත්‍රාවේ අය මේ ස්ථානයේ තමන්ගේ රාත්‍රිය ගත කරනවා. දැන් පෙරහැර ආයි අභිනවරාමයේ ගාව තියෙන පෙරහැර ගෙට ගෙවිදින්න සූදානම්. මේ පැත්තෙන් තාම පෙරහැර යනවා. මේ කතරගම දේවාභරණ රැගත් පෙරහැර. මේ පැත්තෙන් දැන් පෙරහැර ගෙට ගෙවිදීමට නිමිතයි. ඔයාලට පේනවා ඇති ලස්සන පෙරහැර සමේ තියෙන්නේ පාදයාත්‍රාවක්. තාමත් ඒ විදිහටම සෙනග ඉන්නවා පෙරහැර බලන්න. අපි බලමු සමීප අපිට දර්ශනයක් ගන්න පුළුවන්ද කියලා. කතරගම වාසනාවේ අපි try එකක් දෙමු. එහෙම බැරි වුණොත් අපි වීඩියෝ එකේ ඔයගොල්ලන් බලන්න හොඳද කියලා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. එහෙම වුණා ඉතින් කතරගම පෙරහැර යනවා නැවතත් ගෙදර. තාමත් මේ කඩවල දැල්ලා තියෙනවා. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ ඉන්නේ අපේ කෙල්ල. එයාට ඉතින් පුදුම සන්තෝෂයි.
පෙරහැර බලලා එයත් පළවෙනි වතාවට තමයි පෙරහැරක් බලන්නේ. එන ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම එන්ජොයි වේවා. එන ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. එන හැමෝටම එන්ජොයි වේවා.